හෙලෝ කොහොමද? ඔන්න තවත් ලස්සන දවසක් උදා වෙලා. ඉතින් අද ඉරිදි දවසේ මගේ නිවාඩු දවස. ඉතින් මං හිතුවා අද දවසේ උදේට කන්න චිකන් කරියක් එක්ක සම්බාහල් හදලා හොඳ රස පොසම්මලක් හදන්න ඕනේ කියලා. ඉතින් මං හිතුවා මේ හදන චිකන් කරිය කොහොමද මම හැදුවේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් මම මුලින්ම දැන් හදන්නේ මේ චිකන් කරිය හදන්න ඕන කරන බඩු ටික ලෑස්ති කරගන්න. ඉතින් මුලින්ම මම අරන් තියෙනවා කොත්තමල්ලි ඇට ග්‍රෑම් 10ක් විතර. කොත්තමල්ලි කියලා කියන්නේ මම අනිවාර්යයෙන්ම චිකන් වලට දාන දෙයක්. ඒකෙන් චිකන් වලට පුදුමාකාර රසක් එනවා. ඒ නිසා මේ විදිහට කොත්තමල්ලි ඇට ග්‍රෑම් 10ක් විතර අරගෙන තාච්චියකට දාලා කළු පාට වෙනකම් පොල් කටු හැන්දකින් මේ විදිහට දෙපැත්තට කර කර අපි මේ කොත්තමල්ලි ටික බෙද ගන්න ඕනේ. මේ විදිහට කොත්තමල්ලි ටික හොඳට කළු වෙනකම් බැදුනට පස්සේ අපි බ්ලෙන්ඩර් කප් එකක් අරගෙන ඒක හීනි වෙනකම්ම හොඳට කුඩු කරගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට මං හීනියට කුඩු කරගත්තු කොත්තමල්ලි. ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා රම්පේ කරපිංච, ඒ වගේම හොඳින් තලාගත් ඉඟුරු සහ සුදුලූණු, බැදගත්ත මිරිස් කුටු. ඉතින් මම මුලින්ම මේ විදිහට චිකන් එක අරගෙන ලුණු කැට මේකට එකතු කරගන්නවා. ඊට අමතරව අපි ආයේ මේකට එකතු කරගන්න ඕනේ අර විදිහට බැදගත්තු මිරිස් කුඩු ග්‍රෑම් 10ක් විතර හොඳට බැදගෙන මේකට එකතු කරගන්න ඕනේ. කළු පාට වෙනකන් අපි ඒක පොඩ්ඩක් බැද ගන්න ඕනේ. මොකද ඒකෙන් තමයි චිකන් වල පාට එකතු වෙන්නේ. ඊට අමතරව අපි අර බැදගත්තු කොත්තමල්ලි කුඩු, ඒ වගේම ගම්මිරිස් කුඩු, ඊට අමතරව ඉඟුරු සුදුලූණු මේ විදිහට දාලා අපි මේක හොඳට කවලම් කරලා විනාඩි 5ක් විතර සීසන් වෙන්න පැත්තකින් තියනවා. ඉතින් දැන් අපි අපේ චිකන් කරිය හදාගන්නයි හදන්නේ. ඉතින් මේ විදිහට මැටි හට්ටියක් ලිපේ තියලා ලිප ඔන් කරලා අපි ඒකට පොල් තෙල් ටික එකතු කරගන්න ඕනේ. මේ විදිහට පොල් තෙල් ටිකක් රත් වෙනකොට අපි ඒකට එකතු කරගන්නවා අපේ රම්ප කරපිංච ටික. රම්පේ කරපිංච ටිකත් මේ විදිහට බැදුනට පස්සේ අපි අර සීසන් වෙන්න තියපු අපේ චිකන් ටික මේ මැටි වලඳට එකතු කරගන්න ඕනේ. ඉතින් චිකන් ටික තෙල් වල ෆ්‍රයි වෙන තරමට තමයි අපේ චිකන් හොද්ද රස වෙන්නේ. ඒ වගේම තෙල් වල බැදෙන්න මේ චිකන් වල පොඩි හයිය ගතියකුත් එනවා. ඉතින් ඒ විදිහට තිබුණම තමයි අර මෙලක තියෙනවට වැඩිය චිකන් වල රස ගතිය තියෙන්නේ. ඒ නිසා අපි ටිකක් වෙලා වැඩිපුර මේ විදිහට චිකන් එක හොඳට තෙල් වල ෆ්‍රයි වෙන්න ඉඩ දෙන්න ඕනේ. මේ විදිහට අපි පොල් කටු හැන්දක් අරගෙන දෙපැත්ත දදා චිකන් ටික විනාඩි 10ක් විතර තිබ්බට පස්සේ මෙන්න මේ විදිහට තමයි චිකන් ටික තියෙන්නේ. ඉතින් මේ විදිහට චිකන් ටික බැදුනට පස්සේ අපි එකතු කරනවා වතුර කෝප්ප 2ක් විතර. ඊට පස්සේ අපි විනාඩි 20ක් විතර මේ විදිහට චිකන් එක හොඳට තම්බ ගන්න ඕනේ. ඉතින් විනාඩි 20ක් විතර මේ විදිහට හැන්දෙන් පොඩ්ඩක් කවලම් කර කර අපි චිකන් එක තම්බ ගන්න ඕනේ. තම්බ ගත්තට පස්සේ මේකට අපි පොඩි රස රහසක් එකතු කරනවා. ඒ තමයි සීනි චුට්ටක් අපි මේකට එකතු කරන්න ඕනේ. මොකද සීනි ටිකක් මේකට එකතු කරාට පස්සේ ඒ චිකන් එකේ තියෙන තික් ගතිය තවත් වැඩි වෙලා රසම රස මේ විදිහේ චිකන් එකක් අපිට හදාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ තමයි අපි හදපු රසම රස චිකන් එක. ඉතින් ආයෙ දවසක හම්බ වෙමු රසවත්ම රස කෑමකින්. එතකන් ඔයාලට සුබ දවසක්.